එදා මල්ලි කොහමද? මොනවද උනේ මල්ලි? ඔයා දැන් මම මොනවද ඔයාගේ විස්තර කියන්න මල්ලි මොකක්ද උනේ කියලා ඔයා මට වොයිස් මෙසේජ් දාලා තිබ්බා මට හිතුනේ කෝල් එකක් දීලා මහගන්න මොකද්ද මේ කියන්නේ මේ වගේ දේවල් මේ ඇතුලේ වෙනවා අපි කවුරුත් දන්නවා වට ලංකාවේ කෙනෙක්ට ඔය වගේ දෙයක් වුණා කියලා මට ආරංචිනේ දෙවෙනි පාරේ ඒ නිසා මට පොඩ්ඩක් කෝල් එකක් දීලා අහන්න තුන මොනවද මේ වෙන්නේ මොකද්ද උනේ කියලා අයියේ මේකයි මගේ නම ඔව් ඒ ඒජන්සි නම ඇල්බර්ටෝස් කියලා ආයෙත් ඇල්බර්ටෝස් කියලා ලංකාවේ කට්ටියද කරන්නේ මේ ඉන්දියාවයි කේරළ කට්ටිය එකතුලා කරන එක. ඒකේ ඒක මම ගොඩක් විශ්වාස කරන්න හේතුව ඒ ඒජන්සියම රටවල් 7ක තියෙනවා. ඕකේ. ඒක මම ගොඩක් විශ්වාස කරේ ඒක. බ්‍රාන්චස් 7ක් තිබුණා. ඒකම මම ගොඩක් විශ්වාස කරන්නේ සෞදියේ කතාර වල එතකොට එහෙම රටවල් ඔක්කොම ගල් රටවල් හතර. එහෙම ජාලයක් තිබිච්ච නිසා තමයි මම ගොඩක් ඒක විශ්වාස කරේ. ඔව් දැන් කියන්නකෝ වගේ විස්තර කෙටියෙන් මට සම්පූර්ණ මොනවද උනේ කීයක් ලොස් වුණාද මොනවද වට ඩුබායිට ආවේ කවද්ද මොකද්ද ජොබ් එක? මම ඩුබායි වලට නම් ආවේ දැන් අවුරුදු 7ක් වෙනවා අයියේ. මල්ලි ඔහොම ඉන්න එක තැන ඉන්න. ඔව් ඔව්. මගේ එකම තැන ඉන්නේ අවුරුදු 7. මම මේ ෆයිබර් කරන්නේ vehicle modification. proper ඒ නම ෆයිබර් වලින් කරන්නේ. ඉතින් අවුරුදු 5ක් එකම තැන ඉන්නේ. ඉතින් අර ආසාවක් තිබුණේ ඒක දන්නවා ඉතින් තවත් උඩට පොඩ්ඩක් යන්න ඊට පස්සේ උඩ යන්න ආසාවක් තිබුණා තමයි ඊට පස්සේ මොකද උනේ? මමයි මගේ යාළුවෝ දෙන්නයි. ඔක්කොම තුන් දෙනෙක්. තුන් දෙනාම? ගියාම ඉස්සලා තුන් දෙනාම. මගේ දිරාම් 9.5යි යාළුවෝ දෙල්ලගේ දිරාම් 8.8. Oh my god. හරි විස්තර කියන්න මලි මං අහගෙන ඉන්නේ. මේ කියන්නේ අයියේ මේ අපි ගියාම ඊට පස්සේ යාළුවගේ ඉස්තිය පොඩ්ඩක් චෙක් කළා මුලින්. එතකොට අර විදිහේ තමයි ඒකට ආයතනයේ ලයින්ස් එකක් තියෙනවා. ඉතින් එයාලගේ මේක බලලා ඉතින් පාර කරලා ඉස්ලාම් පේමන්ට් එකක් කළේ දිරාම් 500. 500 ඕකේ. කොහෙද යවනෝකේ මොකක්ද යවනෝකේ රට මොකක්ද යවනෝකේ රට මල්ලි හංගේරියා මේ ඒක රටවල් තුනක් තිබුණා හංගේරියා ලිතුවේනියා තව රටක් තිබුණා මම ඉතින් හංගේරියා තමයි පෝලන්ඩ් ඕකේ මම දැනන් හිටියා පෝලන්ඩ් වල මේ අර එම්බසි ඉන්ටර්වයුව එක ඉලෙක්ට්‍රෝඩ්ස් වලින් එන නිසා මම ඒකට කැමති වුණේ නැහැ මොකද ඒක කවදා එයිද කියන්නේ දන්නේ නැති නිසා ඔව් ඉතින් හංගේරියාවේ මම වෙබ්සයිට් එක හංගේරියාවේ කරලා බලද්දී හංගේරියාවෙම ඉන්න ඕනේ නැහැ. ඔක්කොම ડોකියුමන්ට් ක්ලියර් නම් ඩිරෙක්ට් යන්න පුළුවන් කියන්නේ දන්න නිසා දැනගත්ත නිසා මම ඉතින් හංගේරියාවට දුන්නා. ඊට පස්සේ ඔෆර් ලෙටර් එකක් ආවා. මේ වර්ක් කොන්ට්‍රැක්ට් එක ආවා. ඊට පස්සේ දෙසැම්බර් මාසේ මොනවද මේ මොනවද මේ කොන්ට්‍රැක්ට් එකක් ආවා. ඕකේ. එහෙම ආවද නැත්නම් ඔක්කොම ෆේක් ડોකියුමන්ට්ද? ෆේක් ડોකියුමන්ට් තමයි. ඒකද ඉතින් ඒක තමයි ඊට පස්සේ මම ආයේ මගේ තියෙන ඕනකම මම මුලදී චෙක් කරේ නෑ ඊට පස්සේ මම ගිහිල්ලා චෙක් කරද්දී දැනගත්තේ මොන 2025 ලෝ එක වෙනස් කරලා තියෙනවා මේ ජනවාරි මාසේ ඉඳන් පිලිපිනේටයි තව රටවල් තුනක විතර අංගීරියෙන් වීසා දෙන්න අනිත් එක රටකට වීසා දෙන්න වීසා නතර කරනවා ලංකාවට දෙන්නෙත් නෑ කියන්නේ ඒ අතරතුර වායකට ඇප්ලයි කරලා ඉවරයි සල්ලිත් ගෙවලා my god ඊට පස්සේ සල්ලිත් ගෙවලා ඊට පස්සේ මම එතනට ගිහලා කතා කළා මේ කතා කරපුවා ඊට පස්සේ ඒක දුණා ඒ 2024 නොවැම්බර් මාසයේ ඉස්සෙල්ලා ඉල්ලුම් කරපු කට්ටියට අවස්ථාව තියෙනවා මේ 2025 නොවැම්බර් මාසෙන් පස්සේ ඉල්ලුම් කරපු කට්ටියට අවස්ථාව නැහැ කියලා ඒජන්සිය හොඳටම දන්නවනේ ඒක ඔව් ඉතින් මම අර මම ඉල්ලුම් කරපු ඒ නොවැම්බර් වලට ඉස්සෙල්ලා ඉල්ලුම් කරපු නිසා මට ඉතින් තවත් පොඩ්ඩක් ටෆ් එකක් වුණා ඒ කියන්නේ මගේ එක දැම්මිලානේ තියෙන්නේ කියලා ඒ විශ්වාසෙට මම නැවත ආවා ඊට පස්සේ ඊළඟ මාසයක්දී මේ ලෝකේකින්ම කවියේ ඒ බිල්ඩින් එකේ හිටපු සෙකියුරිටි කෙනෙක් කිව්වා මේ රටේ හිටපු කවියේ විශේෂ මාස්ටරේකුයි පොලිසිය කෙනෙකුයි එක්කෙනෙක් ඇවිල්ලා සීල් තිබ්බලු එකට සම්පූර්ණ ඒජන්සිය සීල් කරලා ගිහිල්ලා ඒක කෝල් කරලා බැලුවා ඊට පස්සේ මම ඊට පස්සේ යාළුවගේ ආයේ වෙබ්සයිට් එකට ගිහලා බැලුවා වෙබ්සයිට් එකේ තියෙනවා ඉස්සර දැක්කම විතර මම දැන කාටි ඉස්සර තමයි මොනවද තියෙන්නේ කියන්නේ මොනවද තිබෙන්නේ වෙබ්සයිට් එකේ මිනිස්සු බැලලා එයාලා වෙබ්සයිට් ඊට පස්සේ දුන්නා ඒ බ්‍රාන්ච් සතම වාලනේ එහෙමද ඒ කියන්නේ මල්ලි මේක ජාත්‍යන්තර වශයෙන් කියන්නේ මුදල් මංකොල්ල කෑමක් තමයි අහුලා තියෙනවා එතකොට මල්ලි එතකොට දැන් ඔයාගේ කියන්නේ නමදා හොයාගන්න කොච්චර කාලයක් කට්ට ගෑවද විරම් නමදා හොයාගන්න මම අවුරුද්දක් අයියේ අවුරුද්දක් ඒ
තාම ගෙදරට කිව්වේ නෑ. ගෙදර වයිෆ් ඔක් කරනවා කිව්වොත් මොකද එයා මාර කැපකිරීමක් කළේ. මම හිතන්නේ දුන්නායිම. අර දෙන්න නම් කිව්වා මම කිව්වේ නෑ වයිෆ්. මගේ මොකද මගේ වයිෆ් පොඩ්ඩක් සෙන්සිටිව් ගතිය වැඩි අපොඩ්ඩක් ෂොක් වෙනවා ඉතින්. ආව නෑ. ඒ නිසා මම කිව්වේ නෑ මම වැකේෂන් එකෙන් ඉන්නවා අපිට ගිහලා මීටින් දෙනවා කියලා. හරි දැන් වෙච්ච දේ වුණා මල්ලි වෙච්ච දේ වුණා මම ඒකයි කිව්වේ මම ඔයාට මම හිතන්නේ මම ඔයාට බැනලා දැම්ම මැසේජ් ඩුබායි වල මල්ලි අවුරුදු 8ක් ඉන්න ඔයාට ඔය වගේ දේවල් ඇත්තටම දැනගන්න ඕනේ මේවා ස්කෑම් වෙන්නේ මම ඔයාට කිව්වා මමත් ඇවිල්ලා අවුරුදු 5කට දැන් අවුරුදු 5කට විතර කලින් කැනඩා යනවා කියලා මගේ යාළුවා ගිහිල්ලා කිව්වා මචං අහවල් ඒජන්සියෙන් ආවේ කිසි ප්‍රශ්නයක් නැහැ මම ඇවිල්ලා ඉන්නේ කියලා බලද්දි ඒ අවුරුද්දේ එයා තමයි තේරිච්ච පළවෙනි එක්කෙනා ඉතින් එයා තේරුණාට පස්සේ එයාගේ වටේ ඉන්න යාළුවෝ 100කට කියද්දි ඒ 100 මෙයා විශ්වාස කරලා ගිල සල්ලි බඳ මමත් එක වන් ෂොට් කෙලින්ම නිරම් 10000ක් ගෙවලා ඉනක වෙජ්ජ ගන්න හිටියේ අන්තිමට ගිහිල්ලා බලද්දි ඔක්කොම ඉල්ලීගල් කිසිම දෙයක් කරගන්න බැරුණා ඒ නිසා මේ බොහොම පරස්සමෙන් ඩුබායි වල ඉන්න මම මේ දැන් මල්ලි මේක මම අත්දැකීමක් මිනිසුන්ට අත්දැකීමක් කරගන්න මේක ආපහු තව කෙනෙක් අහුවෙන්නේ නැති වෙන්න ඔය වගේ නම දාලා ලංකාවේ ඔක්කොම පූජා කරන්න ගියොත් එම හොර ඒජන්සි වලට ලංකාවට තියෙන විදේශ විනිමයත් වෙනම යනවා වෙන කාට හරි. ඒ නිසා මේක ඔයාගේ කටහඬ වෙනස් කරලා මූණ වෙනස් කරලා YouTube එකේ දැම්මට කමක් නැද්ද? වයිෆ් ෂොක් වෙයිද? කමක් නැද්ද? හරි ඒක මල්ලි වා සමාජයට කරන ඔව්. කතාන වෙනස් කරලා මොකද මම ඔය කතාවමයි මගේ මාත් එක දැන් තව 5 දෙනෙක් හිටියා මගේ ළඟින් ආස්තේ කරන. ඊට පස්සේ අපි දෙන්න ගියා. ඊට පස්සේ මම යාළුවන්ට ගියා. ඔව්. මම වැරදුනොත් වැරදින්න මට විතරයි. අන්න ඒකයි. හරියට උඹලා පස්සෙන් වරෙන්න. ඔව්. එහෙම කියන්නේ දැන් මම ඔය විතර මගේ යාළුවන්ට කියද්දි යාළුවෝ උඹ නම් දෙයියෙක් බං උඹ අපිවත් දෙන්නේ. ඒකනේ අන්න ඒකයි මල්ලි වෙන්න ඕනේ. Taman වැරදක් අමතක වුණොත් එහෙම අනිත් කට්ටියකින් ගලව ගන්න එක මල්ලි සමාජයට කරන සේවයක්. ඒ නිසා ඔයත් සමාජයට කරන්න සේවයක්. අපි මේක දාමු. ඔයාගේ මූණ බ්ලර් කරලා වොයිස් එක කපලා වෙනස් කරලා මම දාන්නම්. එතකොට අපේ අය ඔක අත්දැකීමක් කරගෙන ආපහු ඒජන්සි එකට සල්ලි ගවන්න යද්දි නොගෙවා ඉඳී දෙපාරක් හිතයි. මොකද මෙහෙ නෑ මල්ලි ජෙනුයින් ඒජන්සි ඔක්කොම තියෙන්නේ හොරු තමයි. ගියපු කට්ටිය ඉන්නවා එක්කෙනෙක් යවන්න ඒ කට්ටියගේ කම්පැනි නම තියාගන්න. ඔව් අනිවාර්යයෙන්ම. ඔව් එහෙනම් මල්ලි ජය වේවා ඔයාලට බොහොම ස්තුතියි අපිට විස්තර දුන්නට. අපි ආපහු කතා කරමු මොහොතේ මම මැසේජ් එකක් දාන්න. සල්ලි රිකවර් වුණාද නැද්ද කියලා මට විස්තරයක් දෙන්න ඕවා. ඊ ඕනේ නම් මම ඇග්‍රීමන්ට් ඔක්කොම අර ඕනේ නම් ඇග්‍රීමන්ට් ඔය ඔක්කොම ෆොටෝස් දාන්න මම ආයෙත් එවන්න. හරි මල්ලි. ඒවලා තියන්නකෝ මගේ WhatsApp එකේ එමුණා. හරි මල්ලි. එහෙනම් පස්සේ අපි හම්බෙමු ජය වේවා. thank you මල්ලි කතා කරලා. okay මල්ලි. පේනවනේ guys. එයා ඇවිල්ලා තියෙන්නේ ඩුබායි වලට ජොබ් එකක් කරගෙන ඉන්න. අන්තිමේට සල්ලි ටික අතර ආවට පස්සේ මෙයා කරලා තියෙන්නේ ඒජන්සියක් මාර්ගෙන් පෝලන්ඩ් යන්න රටවල් තුනකට යන්න chance තියෙනවා කියලා මෙයා ඇප්ලයි කරලා අන්තිමට යාළුවොත් එක්ක 3 දෙනෙක් දිරාම් වලින් එක්කෙනෙක් 9000 එක්කෙනෙක් 8000 කියන්නේ ලංකා සල්ලි වලින් බර ගාණක් මේ කට්ටිය ගෙවලා දැන් ඒජන්සිය කම්පැනියෙම පොලිසියෙම සීල් කරලා කම්පැනිය වහලා. එතකොට ඒ කට්ටියට සල්ලි අය කව කරගන්නේ කොහොමද? එයා පොලිසියට ගිහලා කම්ප්ලේන්ට් කරා කියලා කිව්වා. කම්ප්ලේන්ට් කරාට කියලා තියෙන්නේ තව රිරාම් 3000ක් දීලා කෝට් කේස් එකක් ඕපන් කරන්න කියලා ඒ සල්ලි රිකවර් කරගන්න. ඉතින් එහෙම බලන්න ඒ වගේ වුණාම ඒ වගේ අකරතැබ්බලට මොන දුන්නාම මිනිසුන්ට ගොඩේමක් නෑ ලංකාවේ. ඒකයි මම කියන්නේ මේකත් අත්දැකීමක් කරගන්න අපි යන් යන ඊළඟ කේස් එකට.